video or the talk show එකක් මං විතරයි. 2000 years later. Hello people. Parangam. And his name is John C. Tippy time! Hey yo කියන්න දෙයක් නෑ මම hey yo කියලා වැඩේ පටන් ගත්තා. අද අපි කතා කරන මොකක් ගැනද? අපේ මාතෘකාව ජෝන් සීනාගේ ප්‍රතිවාදිය ගැන. අන්තිම ප්‍රතිවාදියා. ඒ කියන්නේ ජෝන් සීනාගේ මේ රන් එක ඇතුළත අන්තිම ප්‍රතිවාදියා විදියට හම්බෙන කට්ටියව අපි පොඩි ප්‍රෙඩික්ට් එකක් කරන්න යන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම මම ඉල්ලනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මෙයාලගේ ප්‍රෙඩික්ෂන් ටිකත් අපිට අනිවාර්යෙන් අර අපේ වීඩියෝ වලට ඇත්තටම අර ඔයාලා කියන විදිහටම කමෙන්ට් කරනවා. ඒ වීඩියෝ වලට අදාළ මාතෘකා වලට අපි මේ වගේ පොඩි වීඩියෝස් අනිවාර්යෙන් අරන් එනවා. තව දෙයක් තමයි දැන් ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙන දේ අපි දෙන්නා කියන දේවල් වලට අමතරව ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙන සමහරවිට ගොඩාක් යාළුවෝ ඉන්නවා අපේ පට්ට ප්‍රෙඩික්ෂන් දානවා. ඇත්තටම මේවා සුපිරියට හරියට වෙනවා. සමහරවිට අපේව පොඩ්ඩක් එහෙම වෙනවා. ඔයාලගේම හරියනවා. ඉතින් ඒ නිසා අනිත් යාළුවන්ටත් එහෙම දැනගන්න අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් ඒ ඔයාගේ ප්‍රෙඩික්ෂන් එක කමෙන්ට් කරලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වීඩියෝ ඉවරනකම් බලන්න. ඔයා හිතන විදිහට මම මුලින්ම වගේ ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයා හිතන විදිහට ඔයා හිතන්නේ කවුද ජෝන් සීනාගේ අන්තිම ප්‍රතිවාදයක් කරන ෆයිනල් ඔපොනන්ට් වෙන්නේ කවුද? මට හිතෙනවා ඒජ් කියලා. ඒජ් කියලා තමයි දැන් ගොඩක් රූමර්ස් තියෙන්නේ. මොකද අර එයාගේ අර කොන්ට්‍රැක්ට් සයින් එක කියන්නේ AW කොන්ට්‍රැක්ට් එක දැන් ඉවර වෙලා තියෙනවා කියලා කියනවා ඔක්තෝබර් මාසෙදී. ඔක්තෝබර් මාසනේ ඔක්තෝබර් 7 වගේ නම් මට මතක කොහොමද හරියට මතක නැහැ. ඒක නමුත් ඔක්තෝබර් කියලා තමයි ආරංචිය තියෙන්නේ. එහෙම වුණොත් සමහර වෙලට ජෝන් සීනත් එක්ක අපි බලා ගන්න පුළුවන් ඒ ඒජ්ගේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේදී වොෂින්ටන් DC වල තියෙනනේ. බොස්ටන් වල තියෙන්න ගත්තේ මොකක් හරි හේතුවක් මත ඒක වෙනස් වුණා වොෂින්ටන් DC වලට. කොහොම හරි ඔන්න ඔය වගේ ප්‍රතිවාදියෝ ලිස්ට් එකක් ගැන අපි මේ වීඩියෝ එකෙන් දැන් ඉස්සරහට කතා කරන්න යනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකට අනුග්‍රහය දක්වන්නේ සේපිට්. ඔයාලා දන්නවා සේපිට් කියන්නේ අපේ CW එකේ official clothing partner. ඉතින් එයාලා තමයි මේකට අනුග්‍රහය දක්වන්නේ. ඉතින් එයාලගේ කොහොම details එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඇත්තටම ඔයාලට ඕන නම් ඔයාලා cap bottom jerseys එක යුනිවර්සිටි එකට ඔයාලා club එකට හැම දෙයකටම ඕන කරන ඔයාලට ඕනම costume design එකක් ඕනම තත්ත්වයක එකක් වුණත් ඔයාලට design කරගන්න පුළුවන් සේපිට් එක හරහා. ඉතින් එයාලගේ ඕන කරන ඔක්කොම details අපි description එකේ දාලා තියෙනවා. සීනාගේ ප්‍රතිවාදී ලිස්ට් එකේ ඔයා හිතන්නේ කවුරු ඉඳීද? ඔයාට හිතෙන විදිහට කොහොමද කට්ටිය? සීනා ප්‍රතිවාදී ලිස්ට් එකේ මට හිතෙන විදිහට ලිස්ට් එක ගැන කතා කරොත් අංකක ඒජ් ඉන්නවා. ඊට කලින් රොක් හිටියා. නමුත් අර රොක්ගේ අර බොඩි ලැන්ග්වේජ් එකේ ඇතිවෙච්ච ප්‍රශ්න හින්දා මට රොක් ලොකුවට ෂුවර් නැහැ. නමුත් රොක් ඒජ් එතනින් ගියාට පස්සේ ඩ්‍රූ මැකෙන්ටයර් තව කෙවින් ඕවන්ස් මට ෂුවරුත් නෑ. මොකද දන්නවද? කෙවින් ඕවන්ස්ගේ තිබ්බේ නැහැ අර රැසල්මේනියා වලට උනාට කලින් උනා ඉන්ජරියෙන් පස්සේ කෙවින් ඕවන්ස් දැක් ගන්න බැරි වුණානේ. නමුත් ඉතින් දැන් අපි ඔක්කොගෙම කෙවින් ඕවන්ස් ඇත්තටම අමතක වෙලා නැහැ. නමුත් අර ස්ක්‍රීන් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. දැන් මම දැක්ක සීනාගේ Instagram එකේ post එක උද්දා දෙනවා කෙවින් ඕවන්ස්ගේ. සීනාගේ අර කහ පාට yellow ටීෂර්ට් එක මේ ඇඳගෙන හිටිය එක නම් නිකන් දාන්න සමහරට. නමුත් සීනා දානවා නිකන් කියන්නත් බෑ සමහරක් දේවල්. ඉතින් කෙවින් ඕවන්ස් ගන්න පුළුවන්, මීස්ව ගන්න පුළුවන්. ඩ්‍රූ මැකෙන්ටර් මම කිව්වනේ. ඩ්‍රූ මැකෙන්ටර් ගන්න පුළුවන්. සමහර විට අපි නොසිතන කෙනෙක් වෙන්නත් පුළුවන්. සෙත් රෝලන්ස්, බ්‍රොක් ලෙස්නර්. අන්තිමයා සුපිරිම ප්‍රෙඩික්ෂන් එකක් තියෙන කෙනෙක් තමයි ගන්තර් කියන්නේ. ගන්තර් තමයි ගෝල්බර්ග්ගේ කැරියර් එකත්, ඒ කියන්නේ කැරියර් කියන්නේ යාගේ රිටයර්මන්ට් මැච් එක එන්ඩ් කරේ ගන්තර් අතින්මයි. බොහෝ දුරට සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේදී ගන්තර් එක්කත් සමහර විට ජෝන් සීනාගේ ලාස්ට් මැච් එක ඇඩ් වෙන්න බොහෝ දුරට සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අපි දැන් මම ඔයාලට මෙහෙම කියන්නම්. දැන් ඔයා මට එක්කෙනා පික් කරන්න. මම ඒක වෙන්න දෙන සම්භාවිතාවය සහ හේතු සාධක කතා කරන්න. ඉස්සෙල්ලාම කතාවම The Rock ගැන. The Rock Johnson. ඒතකොට ඔයාලට දැන් රොක් ගැන කියනවා නම් දැන් ඔය රොක්ගේ මුලින්ම කතා කරමු බොඩි ලැන්ග්වේජ් එක පාරට මොකක්ද උනේ කියලා. පොඩි චේන්ජ් එකක් වුණානේ. චේන්ජ් එකක් කියන්නේ ඒක පොඩිම චේන්ජ් එකක් නෙමෙයි නිකන් පට්ට කෙට්ටුවක් කියලා දෙන සමහරට යාගේ හොලිවුඩ් දේවල් වල චිත්‍රපටිස් නිසා යාලගේ එක චරිතවලට බොඩි එක වෙනස් කරනවානේ. සමහරට එහෙම ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් මගේ හෙව්වේ නැහැ. අර කලින් වීඩියෝ එකේ හෙව්වේ නැහැ. වන් ගියෙත් නැහැ. සෝ කොහොම හරි The Rock වෙන්න තිබ්බ chances සෑහෙන වැඩි. මොකද ජෝන් සීනාව හීල් කරේ රොක් නේ. හරිද? ඉතින් ඒකෙදි අපි හිතුවේ ජෝන් සීනා දැන් ෆේස් වුණාට පස්සේ එයාව ඒ තත්ත්වෙට දැම්ම කෙනාගේ අතින් ඉවරයක් එයාව ඉවර කරලා හෝ එයා පෙරදිලා මොකක්ම හරි වෙලා ඉතින් අතර මැච් එකක් ගිහිල්ලා සීනා කතන්දරේ ඉවර වෙයි කියලා. එහෙම ප්‍රෙඩික්ෂන් එකක් තමයි ස්ටෝරි ලයින් එක හදලා තියලා
අපි ප්‍රඩික් කරේ නමුත් එක එහෙම නෙමෙයි වගේ තමයි දැන් නම් පේන්නේ මොකද රොක්ගේ විලාසයත් එක්කම කොහොම නමුත් ඔය රොක් වෙන්න තියෙන chance එක අපිට 70% විතර ගන්න පුළුවන් 70% විතර ද රොක් වෙන්න පුළුවන් අපි දැන් ඒකෙදි වෙන දෙයක් අපිට රොක් ගැන කතා කරන්න නැහැ මොකද ඔය රොක්ගේ plan එකක් තිබුණ දෙනවා කෝඩිව හීල් කරන්න නමුත් ඒකට කොහොම හරි WWE TK ගැන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ කොහොම හරි ඊට පස්සේ ජෝන් සීනාව තමයි හීල් කරේ ඉතින් නැත්තම් කෙවින් ඕවන්ස් තමයි චැම්පියන් කරන්න ඉඳලා තියෙන්නේ හරිද ඉතින් ඒ නිසා ඒ ඔක්කොම plans ටික වැරදුනා දැන් ෆයිනල් බොස් ආපහු නෑ කියලා කිව්වනේ ෆයිනල් බොස් හැබැයි ඉතින් අර කියන දේවල් විශ්වාස කරන්නත් බෑ ඒ නිසා ඒවා හේතු කරගෙන අපිට 70% විතර chance එකක් දෙන්න පුළුවන් ජෝන් සීනා සහ ද රොක් අතර සීනාගේ අන්තිම මැච් එක Saturday night main event වලදී ඇඩ් වෙයි කියලා මම ඔයාලට සජෙස්ට් කරන අනිත් ප්‍රතිවාදියා ඩ්‍රූ මැකෙන්ටයර් ගැන කතා කරනවා නම් මම ඔකට ගොඩක්ම හේතු වෙන්න ඒ කියන්නේ ඩ්‍රූ මැකෙන්ටයර්ව මෙන්ෂන් කරන්න හේතුව තමයි ඩ්‍රූ මැකෙන්ටයර්ට ඕනලා තියෙන ජෝන් සීනාත් එක්ක මැච් එකක් ඔව් හරිද ජෝන් සීනාත් එක්ක මැච් එකකට ඩ්‍රූ මැකෙන්ටයර් කැමැත්තක් තිබිලා තියෙනවා නමුත් ඒක හම්බුන්නේ නැහැනේ ඔව් එකක් ඒ හේතුව තමයි ෆයිනල් එකට යවන්න අනිත් එක අපි කවුරුත් නොහිතන දෙයක් වෙන්න ඕනේ Triple H ගේ රයිට් කියන්නේ කවුරුත් නොහිතන දේවල් නේ සිද්ධ වෙන්නේ බෝරින් කියන්නේ ස්ටෝරි ලයින් එක පොඩ්ඩක් අවුල් වගේ වුණාට ප්‍රෙඩික්ෂන් නම් පට්ටම ඉන්ටරෙස්ටිං බෝරින් නෑ දැන් අපි කරන එක වුණත් ආසාවෙන් කරන්න පට්ටම ආසාවක් තියෙනවා මොකද අර කලින් වෙන දේ චුඩු හිතා ගන්න බෑනේ දැන් ඔයාලා කමෙන්ට් කරනවා අපි එකක් කියනවා මාර ආතල්ලක් තියෙන්නේ ඉතින් ඩ්‍රූ මැකෙන්ටයර් වෙයි කියලා ඒ දෙවෙනි හේතුව තමයි ඒක මට හිතන්න තව දෙයක් තමයි ඩ්‍රූ මැකෙන්ටයර් කියන්නේ රොක්ගේ හොඳම අත්තා ඔව් රොක්ට අරයාගේ මේ කඩුව හිම දෙන වීඩියෝ එකක් තිබ්බා රොක් එක ලොකු සම්භාවිතාවක් තියෙන කෙනෙක් තමයි මේ ඩ්‍රූ මැකෙන්ටයර් කියන්නේ. ඔව්. ඉතින් ඩ්‍රූ මැකෙන්ටයර්ට ඒ රොක්ගේ තියෙන සම්බන්ධතාවය හරහා මං හිතුවේ ස්ටෝරි ලයින් එකක් ගොතලා ඇති කියලා. දැන් රොක් එක්ක එකතු වෙලා බෑක් ස්ටේජ් එකේ ඉන්න කෙනෙක්ව ඉතින් ඔය ස්ටෝරි ලයින් එකට කැඳවන්න බැරි කමක් නැහැ. ඔව්. සෝ එහෙම වුණොත් අපිට ඒක ප්‍රෙඩික්ට් කරන්න තිබ්බා ඒ කාලෙදී. නමුත් ඔය ෆයිනල් බෝස් එකේ සමු ගැනීමත් එක්ක ඒක පොඩ්ඩක් බැහැර වෙනවා. හැබැයි ඩ්‍රූ මැකෙන්ටයර්ගේ සමු ගැනීමක් නැහැ. බොහෝ දුරට ඔය දැන් කෝඩිත් එක්ක ආව හඹායීමත් එක්කම දැන් වර්ල්ඩ් ගේම් වලදී මොන ප්‍රශ්නයක් ඇතිද කියලා අපි දන්නේ නැහැ. ඒ මතු පිට සමහර විට ඩ්‍රූ මැකෙන්ටයර් වෙන්න 60%ක 65ක විතර chance එකක් තියෙනවා ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදියා විදියට. ඊළඟ ප්‍රතිවාදියා The Miz කියන්නේ ඇත්තටම ජෝන් සීනාත් එක්ක ලොකු රයිවල් එකක් තිබ්බ සුපිරියර් රෙස්ලර් කෙනෙක්. The Miz කියලා තිබ්බ පොඩ්ඩක් කණගාටුවෙන් ඔය කියලා තිබ්බේ දැන් අර හැමෝත් එක්කම සීනා කතන්දරය අරන් යනවනේ. නමුත් මීස්ට chance එකක් හම්බුන්නේ නැහැ කියලා නිකන් එච්චර දෙයක් කරලා ජෝන් සීනාත් එක්ක මීස් ඒකට ගොඩක් අර පසුතැවිලි වෙනවා වගේ නිකන් දැන් වා ට්‍රිපල් එච් නම් දැන් මට හරි ස්ටෝරි ලයින් එක දුන්න තුනම නේද දුක ඉදිලා කතා කරනවා වගේ කතාවක් ද මීස් කියලා තිබ්බා කොහොම නමුත් දැන් ඔය ඒ කිව්ව කතාවත් එක්ක හෝ මට හිතුනේ ඔය මීසුත් ඔය කතන්දර ඇතුළේ ඇති කියලා මොකද ඕක දුන්නේ ස්පොයිලර් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ WWE ගම් ප්ලෑන් කරපු ඔය මීස්ගේ කතන්දරේ පෝස්ට් එක එයාගේ මේ කියපු දෙයක් එයා කිව්ව වෙන්න පුළුවන් ඇත්තට මීස් කියන්නේ සුපිරි චරිතයක්. ඔය දැන් චාර්ටර් කරලා තිබ්බට මීස් කියන්නේ රැසල්මේනියා ලෙවල් එකේ ඉන්න සුපිරිම වර්ල්ඩ් චැම්පියන් කෙනෙක්. සුපිරිම චරිතයක්. ඉතින් මීස් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා 78ක විතර. මොකද අරකට වඩා ඩ්‍රූ මැකෙන්ටයර්ට එතකොට රොක්ට උතනින් ගියාට පස්සේ අපේ දැන් කතා කරේ කවුද? මීස්. ඒ ඔක්කොටම වඩා chance එකක් එන්ඩ ඉට තියෙනවා මෙතනදී ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදියා විදියට. ඒ කියන්නේ අපි රොක් ගැන කතා කරා ඊට පස්සේ ඩ්‍රූ මැකෙන්ටයර් ගැන කතා කරා. දැන් අපි තුන්වෙනියට කියන්නේ ප්‍රතිවාදියෙක් වෙයි කියලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් දැනට වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ The Mizගේ. ඊට පස්සේ බලමු අපි කොහොම සම්භාවිතාවක් තියෙන කට්ටිය ඉන්නවද කියලා. නමුත් දැනට ඔය කතා කරපු තුන්දෙනා අතරින් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ The Miz සීනාගේ අවසාන ප්‍රතිවාදියා වෙන. මොකද ජෝන් සීනාව මීස්ගෙන් පැරද්දුවොත් WWE තියරිය සාමාන්‍ය ගොඩක් අර ටොස් කරලා යාව අයින් කරන එකනේ. ඔව්. හොඳද? ඒක ඉතින් ඒක තීරුම් ගන්න ඕනේ. ඒක ඉමෝෂනල් කරන්න වැඩක්. එහෙම වුණොත් අසාධාරණයක් නෑ. මීස් කියන්නේ සුපිරි වැඩ් එක. ඒ කියන්නේ එයාට කලින් සීන පැරදිලා තියෙනවා. හේතු මත පැරදිලා තියෙනවා. ඉතින් එහෙම වුණාට ලොකු ඉම්පැක්ට් එකක් ඉන්නේ නෑ. අසාධාරණයක් නෑ. ගෝතයෝ දාලා පරද්දනවා. ගෝතයෝ කියන්නේ එහෙම නෙමෙයි දැන්. දැන් උදාහරණ විදිහට ගන්නවා. ඩොමිනික් ගියතින් පරද්දනවා කියලා. යන් ටැලන්ට් අප් කරන්න කියලා සීන වර පැත්තෙන් පරද්දනකොට WWE පැත්තෙන් මන් දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් අපේ ෆෑන් බේස් එක පැත්තෙන් සෑහන අවුලක්. හරිද? ඉතින් ඒ නිසා මට හිතෙනවා මීස් කියන්නේ ජෝන් සීනාගේ අවසාන මැච් එකට සුදුසු මිනිහෙක් කියලා. මගේ හතරවෙනි ප්‍රතිවාදියාදී ප්‍රෙඩික්ට් කරන්නේ කෙවින් ඕවන්ස්. අපි කලින් කිව්වා වගේ කෙවින් ඕවන්ස් මේ පාර රසමේනියා එක රැන්ඩිත් එක මැච් එකක් තිබ්බනේ. තිබ්බ කියන එක තියෙන්න තිබ්බා. නමුත් එයා ඊට කලින් ඉන්ජරි වුණානේ. නෙක් ඉන්ජරි එකක් වුණානේ. ඒ නිසා ඒක දකින්න පුළුවන් කමක් උන්නේ නැහැ අපිට. ඉතින් ජෝන් සීනා මෑතකදීම පෝස්ට් කරලා තිබ්බ අලුත්ම පෝස්ට් එකක් ඔයාලා දකින්න තියෙන Instagram එකේ. මෙතනින් දාන්නම් පෝස්ට් එක. ඒකෙදි
අර යෙලෝ ටීෂර්ට් එක ඇඳගෙන ජෝන් සිනා ෆෙයාවල් ටූර් එකේ යෙලෝ ටීෂර්ට් එක ඇඳගෙන තමයි කෙවින් ඕවන්ස් ඉන්නේ. අර බ්‍රොක් ලෙස්නර් එක්කම අර ගහගත් සීන දැන් ආවේ. ඒක ඇඳගෙන නමුත් ඉතින් ඔක ඉන්දියාවක් නොවෙන්න පුළුවන්. ඉන්දියාවක් නෙමෙයි. නමුත් ඉතින් ඉලක් වෙන්නත් වෙන්නත් පුළුවන්. ඒතකොට අපි දැන් නොවෙන දෙයක් නිකන් අර එයාගේ ඩ්‍රෙස් එක ඇඳගත්ත ඕන තරම් කට්ටිය ඉන්නවා. ලිව් මෝගන් අඳිනවා. දැන් ගොඩාක් කට්ටිය ඇඳගෙන ප්‍රසිද්ධිය පොට කරනවා. නමුත් ඉන්ස්ටාග්‍රෑම් එකේ පෝස්ට් කරේ නෑ ජෝන් සීනා ඒව. ඔව්. ඉතින් බොහෝ දුරට ඒකත් සමහර විට අපිට දුන්නේ ඉන්දියාවක් වෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති. ඔය එලිමිනේෂන් චේම්බර් එක වින් කරන්නත් කලින් කොරිඩෝර්ස් ගේ අර දාලා තිබි ස්ටාර්ඩස්ට් එක වගේ ප්ලේන් කරපු ෆොටෝ එකක්. ඉතින් කොහොම හරි රසමේනියා එකේදී එයා කෝඩියෝ බීට් කරා. ඉතින් ඒ වගේ දැන් අපිට හිතන්න පුළුවන් සමහරවිට මේකත් දුන්නේ ඉන්දියාවක් කියලා. මේකේ සම්භාවිතය නම් 50% විතර තියෙන්නේ. 50-50 මොකද කෙවින් නෝස්ගේ ඉන්ජරි එකේ තත්ත්වය තාම අප්ඩේට් එකක් නැහැ. සහ ජෝන් කෙවින් සහ ජෝන්ස් අතර ස්ටෝරි ලයින් එක බිල්ඩ් කරන්න තරම් මෙතනදී ලොකු කාලයකුත් නැහැ. මොකද පට්ටම අඩු කාලයක් තියෙන දෙසැම්බර් මාසෙට. ඉතින් දෙසැම්බර් මාසෙම දවස් 60ක් තිබ්බත් 60ම රෙස්ලින් තියෙන්නේ නැහැ. දවස් 4යි 8ක් විතර තියෙන්නේ. අතරනුත් ජෝන්ස් ලා අපිට තියෙන 4ක් හෝ 6ක් විතර. ඉතින් ඒ නිසා ස්ටෝර් ලයින් එක කන්ටිනියු කරන එක සෑහෙන අමාරුයි. නමුත් කෙවින් ඕවන්ස් අපිට 50% විතර chance එකක් දීලා ජෝන් සීනාගේ ප්‍රතිවාදියෙක් වෙයි කියලා ලාස්ට් ප්‍රතිවාදියෙක් වෙයි කියලා අපිට මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ අන්තිම මැච් එක. ජෝන් සීනා අන්තිම මැච් එක විදියට අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කෙවින් ඕවන්ස්ත් 50% විතර chance එකක් තියෙනවා. සෙත් රෝලින්ස් ගැන කතා කරොත් සෙත් රෝලින්ස්ගේ පෝස්ට් එකකුත් මම දැක්කා ටයිටල් එක කවර් එකක් ජෝන් සීනා දාලා තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් එකේ. මේ අපි කතා කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාපු ෆොටෝස් ආගෙන නෙමෙයි. හොඳද? දැන් කිය සමහර කට්ටිය ජෝන් සීනා කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ දැම්මොත් දෙයක් සමහර වෙලට පොඩි ඉම්පැක්ට් එකක් තියෙන මොනසෙක්. එයා ඔය බයිලා පෝස්ට් දැම්මම ඒවල එන ඩීප් මීනින් එකක් තියෙනවා. ලෝගන් පෝල්ගේ ඉම්පල්සිව් එකේදී අපිට අර අපි බලද්දි කිව්වේ ජෝන් සීනායි දාන පෝස්ට් වල සෑහෙන ඉම්පැක්ට් එකක් තියෙනවා. සෙත් රෝලින්ස්ගේ සමහරට දැන් රූම් එකක් තිබ්බනේ 18 ටයිම් කරනවා කියලා ජෝන් සීනා. එහෙම වුණා වර්ල්ඩ් රෙකෝඩ් සුපිරි අඩන්න වෙන්නේ නැහැ. නමුත් අන්තිම මැච් එකේදී 18 ටයිම් ගන්න විදිහක් නැහැ. එහෙමනම් ටයිටල් එක අරන් යන්න දෙන්න ඕනේ. අර CM Punkට දුන්නා වගේ. එහෙම නොදෙන්න නැති තරම් එහෙම දෙනවනම් ඇත්තටම හොඳයි. එහෙම දෙනවනම් ඇත්තටම හොඳයි. කොහොම නමුත් ජෝන් සීනා සහ සෙත් රෝලින්ස් අතර බර් ගේම් වලදී මොන තත්ත්වයක් බර් ගේම් එකක් ඇති බොහෝ දුරට. දැන් ඒක බලන්න වෙන්නේ හෙට තියෙන ක්‍රවුන් ජුවල් එකකින් පස්සේ තමයි අපිට ඒකේ තුඩු දෙන හේතු ඔක්කොම බලා ගන්න වෙන්නේ. හෙට තමයි සර්ප්‍රයිස් ටිකක් ඇත්තේ ෂුවර් නෑ තියෙද කියලා අපේ ට්‍රිපල් එච් ගාව. නමුත් තියෙන ඇති කියලා අපිට හිතුවත් හෙට බලා ගන්න පුළුවන් සර්ප්‍රයිස් ටිකක් හෙට හවස 5:30ට ඒ කියන්නේ සෙනසුරාදා හවස 5:30ට තමයි ක්‍රවුන් ජුවල් එක පටන් ගන්නෙ ලංකාව වෙලාවෙන්. කමෙන්ට් පෝස්ට් එකක් දාලා දෙන එකත් ඔයාලා බලන්න අනිවාර්යයෙන් අපේ channel එකේ තියෙනවා. කොහොම නමුත් සෙත් රෝලින්ස් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් 45ක 50ක වගේ යටත් 50ක විතර chance එකක් දීලා ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදියා වෙයි කියලා. බොහෝ දුර චැම්පියන්ෂිප් එකක් වෙයි. සමහර චැම්පියන්ෂිප් එක වින් කරන්න බැරි වෙයි. එතනින් ඉතින් කැරියර් එක සීනා ඉවර කරයි. නමුත් ජෝන් සීනාට ඉතින් අවසාන ප්‍රතිවාදියෙක් විදියට තරඟ කරන්න ඇත්තටම සෙත් රෝලින්ස්ගෙත් ඇති වැරද්දක් නැහැ. ඇත්තටම මෙයා සුදුසු කෙනෙක් කියලා අපිට මෙතනදී මෙන්ෂන් කරන්න පුළුවන්. බ්‍රොක් ලෙස්නර් ඊළඟ ප්‍රතිවාදියා. බ්‍රොක් ලෙස්නර් බොහෝ දුරට අවසාන චැප්ටර් එක කියලා කිව්වේ නෑ. බ්‍රොක් ලෙස්නර් තමයි අවසාන චැප්ටර් එක කියලා කිව්වේ නෑ. නමුත් අර දැන් සමස්ලෑම් එකේ ඇටැක් කරාට පස්සේ දැන් ක්ලෑෂ් ඉන් පැරිස් වලදී තිබ්බේ ජෝන් සීනා බ්‍රොක් ලෙස්නර්ගේ මැච් එකක්. ඉතින් ගොඩාක් රසිකයෝ සහ අපිත් හිතුවේ බ්‍රොක් ලෙස්නර් තමයි අවසාන ප්‍රතිවාදියා සීනාව හඹාගෙන එන කියලා. නමුත් රෙසල් පලූසාගේදී අර AEW එක කොහොම මොකක් හරි ප්‍රශ්නයකට ඇඩ් කරාවේ මැච් එක. රසිකයෝ ගෙන්න ගන්න. නමුත් ඒක රසිකයන්ට හිටපු තරම් රසයක් දුන්නේ නැහැ. අපිටත් ඒක ආතල්ලයක් නැහැ. සීනා පටපට ගාලි ඉවර කළා දැම්මා. ඒක නෑ සීනාට නම් චරිතයට හානි කරා වගේ. හැබැයි සීනාට ඇචීව්මන්ට් එක අපෝ WWE දෙනවා නම් මේක තමයි හොඳම මොමන්ට් එක. ඒ කියන්නේ වර් ගේම්ස් වල කොහොම වෙයිද දන්නේ නැහැ. ටීම් බ්‍රොක් සහ ටීම් ජෝන් සීනා අතර සමහරට වර් ගේම් එකේ සමහරට රෝමන් රේන්ස් නායකයා වෙයි. අතරදී ජෝන් සීනා එයාගේ පැත්තේ ඉන්න කෙනෙක් විදිහට සහභාගී වෙයි. කොහොම නමුත් කොහොම හරි වර් ගේම් වලට ජෝන් සීනා සහභාගීත්වයක් වුණොත් බ්‍රොක් එක්ක ටීම් එකක් නොවි. ඒ කියන්නේ බ්‍රොක් ටීම් බ්‍රොක් vs ටීම් රෝමන්ගේ හෝ ටීම් බ්‍රොක් vs ටීම් සීනාගේ නොවුනොත් අවසාන මැච් එකට ඇත්තටම බ්‍රොක් ලෙස්නර් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නෑ. එහෙම නැත්නම් නැති මේ චැප්ටර් කීයක්ද අපි එපා ඊට පස්සේ පයවල් ටුවර් එකත් එපා වෙනවා ලස්සනට ආපු එක. ඉතින් ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. නමුත් 100ට ඔන්න 75ක විතර chance එකක් අපිට දෙන්න පුළුවන් බ්‍රොක් ලෙස්නර් ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදියා වෙයි කියලා. ඒ කියන්නේ බ්‍රොක් ලෙස්නර් ජෝන් සීනාගේ අවදාන සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ DC වලදී වොෂින්ටන් DC වලදී තියෙන මැච් එකේ අවසාන ප්‍රතිවාදියා වෙයි කියලා. 7 වෙනි ප්‍රතිවාදියා H අපි අර කලින් කිව්ව AW කොන්ට්‍රැක්ට් එක දැන් H ගේ ඉවර වෙනවා කියනනේ ඔක්තෝබර් මාසේ. දැන් සමහර කට්ටිය මම දැක කියලා දෙනවා ලබන වර්ෂ ඔක්තෝබර් කියලා. මට නම් හම්බුන නිවුස් අනුව සමහරට මම දන්නේ නැහැ හරියටම ක්ලියර් මොන තොරතුරද කියලා. නමුත් ඉතින් අපිට හම්බුන අපි හෙව්ව විදිහට ඔයාලට වෙනදටත් ඔය ප්‍රෙඩික්ෂන් දෙනවා වගේම තමයි හෙව්වේ. ඉතින් ඒවත් හරියනවා. ඉතින් මේකත් එහෙම වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා මේ අවුරුදු ඔක්තෝබර් තමයි මේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙනවා කියන්නේ. සමහර විට අර ජෝන් සීනාට ඒ චැපල් එක පළවෙනි චැපල් එක perform කරලා දුන්නට පොඩි මැසේජ් එකක්. ඒක ඉතින් අර අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේ දැන් ඒ මැසේජ් එක දුන්නේ සමහරට ජෝන් සීනාත් එක්ක එයා දැන් කම්පැනි දෙකකින් ඉන්නේ. එයාගේ අර හොඳ රයිවල් තිබ්බ ප්‍රතිවාදීනේ ඒජ් කියන්නේ. ඉතින් ඒ දෙනාට සෙට් වෙන්න බැරි කමට අර එයාගේ ඉතින් ඒ රෙස්පෙක්ට් කිරීලා ප්‍රකාශ කරා වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට ජෝන් සීනා මේ කොන්ට්‍රැක්ට් එකෙන් පස්සේ හමාගෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. WWE යටි මොන ප්ලෑන් එකක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඒජ් බොහෝ දුරට දැනටමත් බොහෝ දුරට 85% ලොකු chance එකක් 85% 90ක් දක්වා වගේ අට්ටම ලොකු chance එකක් තියෙනවා ඒජ් ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදය වෙයි කියලා. සමහරවිට අපි මේ කිව්ව 6 දෙනාගෙන් එක්කෙනෙක් නොවෙන්නත් පුළුවන්. නමුත් මම මේ අපි කතා කරන්නේ අපි දැන් හිතෙන දේවල් නෙමෙයිනේ අර හැමදාම කියන වගේ rumors සහ ඉන්ටර්නෙට් එකේ තියෙන එක එක දේවල් අරගෙන තමයි මේ prediction කතා කරන්නේ. සමහරවිට කෙනෙක් වන්න වෙන්න පුළුවන්. ඒක ඉතින් අපි අර අපේ දැනගැනීමේ පිණිස අපි කට්ටිය කතා කරන්නේ කොහොම හරි ඒජ් වෙන්න තියෙන chances 85 90 අතර ඉහළා ගියකට යනවා ඒජ් ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදියා වෙන්න. අන්තිම ප්‍රතිවාදී ලිස්ට් එකේ අන්තිමය. ගුන්තර් අපිට සමස්ලෑම් මේ පස්සේ දකින්න හම්බුන්නේ නැහැ. CM Punk ලොස් වුණා, CM Punk සෙත් රෝලින්ස් ලොස් වුණා. ගුන්තර් කොහොම හරි එතනින් එහාට පස්සේ අපිට දකින්න හම්බුන්නේ නැහැ. දැන් මෙතනදී අපිට ප්‍රෙඩිට් කරන්න පුළුවන් ගුන්තරව වෙන මොකුත් නෙමෙයි හේතුව ගුන්තරගේ ජෝන් සීනා මැච් එක රූම් එකක් තිබිලා තියෙනවා රසමේනියා වලදී. කෝඩිත් එක්ක නොයවා ගුන්තර එක්ක යවන්න. හරිද? මේ විජේවුසෝවනේ. ඔව්. දැන් මාරු වෙනවා ඉතින් රූමර්ස් ලීක් වෙද්දි මාරු වෙනවා. තව ඉතින් ඔය පෑන් පොප් එකේ එහෙම වෙද්දි මාරු වෙනවා. ඉතින් මාරු වෙනවා. ඒක හැටි. කොහම නමුත් ජෝන් සීනා ප්‍රතිවාදියා අන්තිමෙක් කෙනා වෙයි කියලා ගුන්තරගේ ලොකු chance එකක් තියෙනවා. මොකද ගුන්තරව දකින්න හම්බුනේත් නැහැ. ගුන්තර කියන්නේ ඉස්සරහට අප් කරන්න එන සුපර්ස්ටාර් කෙනෙක් කියලා තමයි කියන්නේ. නමුත් එයාගේ ටැලන්ට් නම් හොඳයි ඇත්තටම. දැන් ජේවුසෝ ධම්මල එහෙම අර එයාගේම ස්ලිප් හෝල්ඩරේට ටැප් කරලා පැරද්දුවර වඩා ඔව් එහෙම කොහොම ගුවත් ජේවුසෝ අප් කරන්න එහෙම කරේ. ඔව් නැත්තම් ගුන්තර කියන්නේ අතරම සුපිරියර් රෙස්ලර් කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් අතින් සමහරට දැන් ගුන්තර ප්‍රොසෙස් ජෝන් සීනායි කියන්නේ ප්‍රෙස් ටයිම් එකනේ. ඒ දෙන්නා සෙට් වෙලාම නෑනේ. ඉතින් ඒ වගේ මැච් එකක් මට හිතෙනවා සීනාගේ අවසාන ප්‍රතිවාදිය විදිහට එයාලා ප්ලෑන් කරලා ඇති කියලා. යන්ගේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේදී. ඔව්. ගුන්තරගේ chance එක ගැන කතා කරොත් ඒකත් තියෙන්නේ අර ඒජ්ගේ chance එක හරහා වගේමයි 90ත් 95ත් විතර තියෙනවා. පට්ටම chance එකක් තියෙනවා ගුන්තර වෙන්න. ඊළඟට chance දෙන්නේ ඒජ්ගේ. ඊට පස්සේ තියෙනවා මීස්ට වගේ 78ක් තියෙනවා. අපි කිව්වා ඒජ්ට තියෙනවා 85ත් 90ත් අතර. ගුන්තර තියෙනවා 90ත් 95ත් වගේ අතර ලොකු chance එකක් ජෝන් සීනාගේ ෆෙයර්වෙල් ටූර් එක ඇතුළත අවසාන ප්‍රතිවාදිය විදිහට වොෂින්ටන් DC වලදී සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේදී ජෝන් සීනාත් සමග තරඟ වදින්න. ඉතින් ඔය සෙට් එක තමයි අපිට දැනට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. තව කට්ටිය ඇඩ්වයිස් සමහරට ඔය ස්ටෝරි වෙනස් වෙයි. එකෙක් ගන්න වෙන්න පුළුවන්. එක්කෙනෙක් ගන්න වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් සුපර්ස්ටාර් ලිස්ට් එකේ ඉන්නේ ඔය අපි කතා කරපු සෙට් එක විතරයි. හරි එහෙනම් ඔන්න අපි කිව්ව සෙට් එක අපි කතා කරා ජෝන් සීනාගේ අවසාන ප්‍රතිවාදිය කියලා හිතන. ඉතින් ඔයාලගේ මතය මොකද්ද? ඔයාලා හිතන දේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ කමෙන්ට් එක අපිට මාරම වැදගත්. මොකද ඊළඟට වීඩියෝස් කරන්න සහ අපේ අනිත් යාළුවන්ට දැන් මොකක් අපි කිව්වට හැමෝම යාළුවෙක්ම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න නැති වුණොත් කමෙන්ට් කියවුවොත් ඒ කට්ටියට ඒක දැනගන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. බලලා ෂෙයා කරන්න ඕක කරන ඕන දෙයක් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. channel එක හොඳයි කියලා හිතනවා subscribe කරලා අනිවාර්යෙන්ම එකතු වෙන්න. හැමදාම මේ වගේ daily content වැටෙනවා wrestling පිළිබඳව සිංහලෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.